ආයුබෝවන් තෙරුවන් සරණයි සුබ දවසක් වේවා සියලු දෙනාට. අවශ්‍යදී ජ්‍යොතිෂ නාලිකාව වෙත ඔබව ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අප ජ්‍යොතිෂ නාලිකාව මගින් නිරන්තරයෙන් ඔබේ ජීවිතේ ඉතා වටිනා ජ්‍යොතිෂමය පලාපල කතනය පිළිබඳව ඒ වගේම වාස්තු විද්‍යා গুপ্ত ශාස්ත්‍රය වැනි ඉතා වටිනා කරුණු ඉදිරිපත් කරන නිසා එම වැදගත් කරුණු කාරණා සහිත වීඩියෝ අප්ලෝඩ් කර සෑනින් ඔබ වෙත ගෙන්වා ගැනීම සඳහා අපගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම අද කතා කරන මේ සෙනසුරු අපලේ සඳහා වත්පිළිවෙත් කියන මේ වීඩියෝ එක ටිකක් දික් වෙන්න පුළුවන්. ඒක නිසා මම පහත description එකේ ඒ මාතෘකාවල් වලට අදාළ වෙලාවල් වලට වෙන් කරලා තියෙනවා, chapters වලට වෙන් කරලා තියෙනවා. කැමති කෙනෙකුට ඒ අනුවත් වීඩියෝ එක බලන්න පුළුවන්. හරි හොඳයි, අපි දැන් යමු වීඩියෝ එකට. අද ලංකාවේ ජ්‍යොතිෂය එහෙමත් නැත්නම් කේන්ද්‍ර පරීක්ෂාව ගැන කතා කරොත් මේ විෂයත් එක්ක වැඩියෙන්ම කතා වෙන ජ්‍යොතිෂය ගැන දන්න අය වගේම නොදන්න කෙනෙක් වුණත් කතා කරන දෙයක් තමයි සෙනසුරු අපලේ පිළිබඳව. විශේෂයෙන් කෙනෙකුට එක දිගට කරදර එනවා නම්, කකුල් අතපය හානි වෙනවා නම්, ජීවිතේට දුක්ඛම් කටළු බොහොමයක් සඳහා මෝන පාන්න වෙනවා නම්, සමාජයේ බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ ඔයාට සෙනසුරු අපලයක් වෙන්න පුළුවන්. සෙනසුරු ඒරාෂ්ටකයක් නැත්නම් ජන්ම ඒරාෂ්ටකයක් ලැබලා වෙන්න පුළුවන්. මෙවැනි ඒරාෂ්ටක අපල සම්බන්ධව බොහෝ දෙනා අතර කතා වෙනවා වගේම ඒරාෂ්ටක අපල කියන නම කියු සැනින් බොහෝ දෙනා විශාල බියක්ද දක්වනවා. ඒක නිසා අපි මුලින්ම බලමු මේ සෙනසුරු ග්‍රහයා කියන්නේ කවුද? මේ සෙනසුරු ඒරාෂ්ටක අපල වගේ දේවල් ඇති වෙන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු සෙනසුරු ග්‍රහයා කියන්නේ කවුද? ඒ වගේම සමාජයේ හැමෝම කතා කරන සෙනසුරු අපලේ ඒරාෂ්ටක අපලයක් තත්ත්වය ඇති වෙන්නේ කොහොමද කියලා. ජ්‍යොතිෂය තුලදී නිසක පාපී ග්‍රහයෙකු ලෙස සැලකෙන සෙනසුරු ග්‍රහයා දුකට අධිපති ග්‍රහයා ලෙසත් හඳුන්වනවා. ඒ වගේම දිව්‍ය ලෝකයේ යතුරුත් අපායේ යතුරුත් සෙනසුරු ග්‍රහයා ළඟ ඇති බවත් සඳහන් වෙනවා. පාදයේ සුව නොවුණු තුවාලයක් වගේම ආබාධයන් නිසා කකුලක් කොරග ගහ ඇවිදින, පරණ ඉරුණු වැරහැලි ඇඳුම් පැළඳුම් ආදී ඇඳගෙන සිටින, අප්‍රසන්න විඩාබර මුහුණකින් සැනසී සිටින, ඒ වගේම සතුට අඩුවෙන් භුක්ති විඳින, නිරන්තර කනස්සලු මුහුණක් සහිතව සිටින ග්‍රහයෙකු ලෙස තමයි ජ්‍යොතිෂ විද්‍යාව තුළදී සෙනසුරු ග්‍රහයා පිළිබඳව විග්‍රහ කරලා තියෙන්නේ. ඒ වගේම සෙනසුරු ග්‍රහතුමන් තුලා රාශියේ උච්ච වන අතර මකර කුම්භ රාශිවලදී ස්වශ්‍රේෂ්ඨ බලයෙන්ද, වෘෂභ මිථුන කන්‍යා තුලා ලග්නවලදී යෝගකාරක බලයෙන්ද, ඒ වගේම කේන්ද්‍රයේ 7 වෙනි තුල දිග්බල සහිතවද ක්‍රියාත්මක කරනවා වගේම සෙනසුරු ග්‍රහතුමන්ගේ මිත්‍ර ග්‍රහයන් ලෙස බුධ ග්‍රහයා වගේම ශිකුරු ග්‍රහයා පෙන්වා දෙන්න පුළුවන්. සෙනසුරු ග්‍රහයාට අයිති නැකත් තුන විදියට පුෂ අනුර උත්‍රපුටක නැකත් තුන පෙන්වා දෙන්න පුළුවන්. මොකද අපි ඊළඟට බලමු සෙනසුරු අපලේ එහෙමත් නැත්නම් ඒරාෂ්ටක අපලේ ඇති වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. මෙහිදී ප්‍රධාන කොටස් 4ක් අපිට බලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ලග්න ඒරාෂ්ටකය. දෙවෙනි එක තමයි ලග්න අෂ්ටම ඒරාෂ්ටකය. තුන්වෙනි එක තමයි ජන්ම ඒරාෂ්ටකය. හතරවෙනි එක තමයි ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය. ඒ වගේම තවත් සමහර ජ්‍යොතිෂ මතවාදවල පෙන්වා දීලා තියෙනවා සූර්ය ලග්න ඒරාෂ්ටකය, සූර්ය ලග්න අෂ්ටම ඒරාෂ්ටකය. මේ විදිහට කොටස් දෙකක් පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම මෙම ඒරාෂ්ටක අපලකාරී ස්වභාවය බලපවත්වන කාලපරාසය ලෙස අවුරුදු 2කමාරේ සිට අවුරුදු 7කමාරක දක්වා කාලය පෙන්වා දෙන්න පුළුවන්. මේ තීරණය වන්නේ ඔබගේ ජන්ම ලග්නේ නැත්නම් උපන්ති කේන්ද්‍රයේ සඳු හා රවි ග්‍රහතුමන්ලා සිටින රාශිය අනුව මෙම ඒරාෂ්ටක අපලයේ බලපානු ලබන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මම වගකිව යුතු ජ්‍යොතිෂ වේදිකයෙකු ලෙස පෙන්වා දෙන්න අවශ්‍යයි. මෙම ඒරාෂ්ටක අපලයේ බලපෑම ඇතිවීම සෙනසුරු ග්‍රහයාගේ මිත්‍ර ලග්න වීම නිසා සුබ ප්‍රතිඵල ලබා දීමද, සෙනසුරු ග්‍රහයා සතුරු ලග්න වීම නිසා අසුබ ප්‍රතිඵල ලබා දීමද සිදු නොවන අතර ඒ සඳහා බලපාන්නේ ඔබේ ජන්ම කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයාගේ පිහිටීම, සෙනසුරු ග්‍රහයාගේ ග්‍රහ ගෝචරය වගේම ඔබ ගත කරන විංශෝත්තර දශා කාලය අනුව මේ තීරණය වන බවයි. ඊළඟට අපි බලමු සෙනසුරු ග්‍රහතුමන් නිසා ජන්මියාට ලැබෙන සුබ ප්‍රතිඵල මොනවද කියලා. පළවෙනි දේ තමයි ඔබේ කේන්ද්‍රයේ සෙනසුරුගේ සුබ ග්‍රහ තත්ත්වයක් පැවතුනහොත් ජන්මයා තුළ දැඩි ආත්ම ශක්තියක් ඇතිවීම, චිත්ත ශක්තිය ඇතිවීම, ඒ වගේම බාධක ජයගෙන අදිෂ්ඨානශීලීව ඉවසීමෙන් මෙන්ම කලබල නොවි තව අරමුණු කරා ගැනීමට හැකියවීම, ඒ වගේම තවත් එකක් තමයි ගැඹුරු ඥාන ශක්තිය වගේම අධ්‍යාත්මික ශක්තිය, ධාර්මික භාවය, ඒ වගේම අටලෝ දහමට කම්පා නොවී සිටීමේ, නොසලී සිටීමේ හැකියාව. තවත් දෙයක් තමයි ජන්මයාට ඉතා සුබඵල ලබා දෙන පංචමහා පුරුෂ යෝග වලින් එකක් වන ශෂ කියන පංචමහා පුරුෂ යෝගය ලබා දීමද නැත්නම් නිර්මාණය වීමට පෙරමුණ ගන්නේ සෙනසුරු ග්‍රහයා බවත් ඒකෙන් ඉතාමත් සුබ ප්‍රතිඵල ලැබෙන විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඒ රාෂ්ට්‍ර අපල කාලවලදී සෙනසුරු ග්‍රහයා මගින් ඇති කරන අසුබ අයහපත් ප්‍රතිඵල නිසා විවාහ ජීවිතයේ නීරස වීම නැත්නම් විවාහ ජීවිතයේ නිතර මතගැතුම් ඇතිවීම
ඒ වගේම අලසකම, කම්මැලිකම හා අපිරිසුදුභාවය ඇතිවීම, සමාජයේ පිළිගැනීම අඩුවීම, මිතුරන් නෑදෑයන් වගේම ඉතා ළඟින් ආශ්‍රය කරන අය වරදක් නැතුවම ඈත්වීම, ඒ වගේම රැකියා ස්ථානයේ මත ගැටුම් ඇතිවීම, ප්‍රධානීන්ට කොතරම් මහන්සි වී වැඩ කළද අගයක් නොමැතිවීම, වැඩ කරන තරමට ප්‍රතිඵල නැතිවීම, රැකියාවේ පිළිගැනීම අඩුවීම වැනි මෙවැනි කරුණු කාරණා නිසා ඔබ විසින් රැකියාව අත්හැරීම හෝ නැත්නම් ඔබව රැකියාවෙන් නිරපා දැමීම මේ සෙනසුරුගේ අපලකාරී ස්වභාවය නිසා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මෙම අපල කාලයේදී බලපාන්න පුළුවන් තවත් අයහපත් දෙයක් තමයි අනතුරු කරදර විපත් වලට මුහුණ දීමට සිදුවීම. මෙහිදී විශේෂයෙන්ම රථවාහන අනතුරු, උස් ස්ථාන නිසා සිදුවන අනතුරු, අත්පාවල අස්ථි බිඳීමට ලක්වීම වගේම වියදම් පාර්ශ්ව වැඩිවීමත් වගේ අයහපත් තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ රාෂ්ට්‍ර කාලයේදී ඇති වෙන්න පුළුවන් ප්‍රබලවම බලපාන නැත්නම් ගල් දෙනකොට දැනෙන්න නැත්නම් ගොඩක් කෙනෙක් අපහසුතාවයටපත් වෙන ඒ රාෂ්ට්‍රකවල ප්‍රතිඵල තමයි ඒ මූලික දේවල් ටිකක් තමයි මම මේ සඳහන් කරේ. මේ දේවල් ගැන ඔබට වෙන කවරදාටත් වඩා සෙනසුරු අපලේ හා ඒ රාෂ්ට්‍රක කාලයේදී වැඩි සැලකිල්ලක් දක්වන්න පුළුවන් නම් මෙවැනි වූ අයහපත් තත්ත්වයන් බොහොමයක් පහසුවෙන් මගහරවා ගන්න පුළුවන් බව අනිවාර්යෙන් මතක් කළ යුතුයි. ඒ වගේම සමාජයේ ටික දෙනෙක් ඉදිරිපත් කරන මතයක් තමයි මම නම් අපල කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. හිත තමයි හැම දෙයකටම මුල් වන්නේ කියලා. ඒ වගේ කතාවල් කියන අපිටත් ඇහිලා තියෙනවා. ඔව් ඒක ඇත්ත තමයි. හිත තමයි හැම දෙයකටම මුල් වන්නේ. ජීවිතයේ සතුට, සෞභාග්‍ය, සැනසීම හා ලෞකික සැප සම්පත් ළඟා කර ගැනීමේ සිට නිවන් අවබෝධය කර ගැනීම දක්වා සියල්ලට මුල් වන්නේ හිත තමයි. මේ දේවල් සත්‍ය වුණත් මෙවැනි වූ අපලකාරී වූ ඒ රාෂ්ට්‍රක කාලවලදී ඔබට මනාව සිහිනුවණින් යුතුව කටයුතු කරන්න පුළුවන් නම්, උනන්දුව, ධෛර්යය, දැනුම, උපක්‍රමශීලීභාවය වර්ධනය කරගන්න පුළුවන් නම්, ඉවසීම හා විදදරා ගැනීම වැනි හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන් නම් ඔබ තුල පවතින මෙවැනි තත්ත්වයන් ඇත්තටම ඔබට ඉතා ආශිර්වාදයක් වෙනවා. ඇත්තටම මේ අපරකාලී ස්වභාවයෙන් නොබියව මුහුණ දෙන්නත් පුළුවන්කම ඇති වෙනවා බව කිව යුතුයි. කරුණ මෙසේ වුණත් වර්තමානයේ සංකීර්ණ සමාජයේ සිටින සියලු දෙනාට එවැනි ආකාරයෙන් කටයුතු කිරීමට නොහැකි නිසා තමයි අතීතයේ සිටි ඍෂිවරුන් අනාගතය දැකලා අප කෙරෙහි අනුකම්පාවෙන් මෙවැනි වූ වත්පිළිවෙත් ශාන්ති කර්ම ප්‍රතිකර්ම හඳුන්වා දීලා තියෙන්නේ. ඒ වගේම පොත්පත්වල සඳහන් කරලා දීලා තියෙන්නේ. මා මෙහි සඳහන් කරන බොහොමයක් වත්පිළිවෙත් ඔබට ඉතා පහසුවෙන් ගෙදර සිටම වැඩි වියදමක් නැතුව කරන්න පුළුවන් වගේම තවත් වියදමක් යන මහන්සියක් වී කරන්න පුළුවන් වත්පිළිවෙත් තියෙන නිසා ඔබට පහසු වඩාත් ලෙහෙසි ප්‍රතිකර්මයක් එකක් හෝ කිහිපයක් සිදු කරගන්නා මෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පළවෙනි ප්‍රතිකර්මය තමයි ඔබට පුළුවන් නම් නිර්මාංශව සිට සෙනසුරාදා දින 7ක් හෝ ඊට වැඩියෙන් බෝධි පූජාවන් පැවැත්වීම. මෙහිදී ඔබට පුළුවන් නම් සත්බුදුරජාණන් වහන්සේලා හෝ අටවිසි බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින බෝධියක් අසල බෝධි පූජාවන් පවත්වන්න පුළුවන් නම් වඩා සුදුසුයි. තව මේ බෝධි පූජාව සඳහා බෙහෙත්, ඖෂධ ආදිය, ඒ වගේම සිවුරු පිරිකර ආදිය යොදාගෙන අංග සම්පූර්ණ වගේම කුසල ශක්තිය වැඩි වෙන ලෙස කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. බෝධි පූජාව සඳහා වැඩිපුර නිල් මල් වගේ දේවල් යොදා ගන්න පුළුවන් නම් වඩාත් ප්‍රතිඵලදායකයි කියලා කියන්න පුළුවන්. අංක 2 තමයි ඉහත සඳහන් කරපු බෝධි පූජාව අවසානයේ අංග සම්පූර්ණ ගෙඩි පළතුරු පූජාවක් විෂ්ණු දෙවියන්ට පූජා කර අවසානයේ පින්පෙත් අනුමෝදන් කර ආශිර්වාද ලබා ගැනීමත්, ඒ වගේම අනතුරු කරදර බාධක ඉවත් කර දෙන මෙන් කනලව් කිරීම, ඒ වගේම බාර වීම වගේම සෙත් කවි කියවා ගැනීමත් කරන්න පුළුවන්. අංක 3 සතුන්ට හැකි අයුරින් ආහාර පාන ලබා දීම. මෙහිදී විශේෂයෙන් කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ලබා දීම, ඒ වගේම නිවැරදි අයුරින් සකස් කරන ලද බලු කපුරු දාන දීමක් සිදු කරන්න පුළුවන්. අංක 4 දොගී මගේ යාචකයන් උදෙසා ආහාර පාන, බෙහෙත්, ඖෂධ ලබා දීම, කළු පාට ඒ වගේම තද නිල් පාට වස්ත්‍ර දන් දීම. අංක 5 ගිලන් භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කිරීම, දන් දීම, අවශ්‍ය දේ ලබා දීමත් කරන්න පුළුවන්. අංක 6 සෙනසුරාදා දිනක් හෝ කිහිප දිනක් උදෑසන ඔබ निराහාරව සිට ඔබේ ආහාර වේල කුසගින්නේ සිටින අයෙකුට ලබා දීම. මෙය නිර්මාංශාහාරයක් නම් වඩාත් හොඳයි. ඒ වගේම අංක 7 විදියට පාදවල ආබාධ තුවාල ඇති අය සඳහා උදව් උපකාර කිරීම. මෙහිදී විශේෂයෙන්ම ඒ වගේ අසරණ තත්ත්වයට පත්වලා ඉන්නව නම් අස්ථි බිඳීම් නිසා, ඒ වගේම පාද අත්පා අහිමි වෙලා ඉන්න අයට හැරමිටි, අත්වාරු, රෝදපුටු, කිහිලිකරු ආදී ලබා දෙන්න පුළුවන් නම් ඊටමත් ප්‍රබල ප්‍රතිකර්මයක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. බහුලව භාවිතා කරන බහුලව ඒ වගේම මේ සමාජයේ බොහෝ දෙනා සිදු කරන ප්‍රතිකර්මයක් විදිහට මේක පෙන්වා දෙන්න පුළුවන්.
අංග 8 තමයි සෙනසුරු ග්‍රහතුමන් ප්‍රිය කරන හා වැඩ සිටින නුග වෘක්ෂය අසල සුද්ධ පවිත්‍ර කිරීම. නුග ගස මුල තල තෙල් දැමූ පහනක් බටහිර දිශාවේ පත්තු කර අවසානයේ අද සිට දින සිට ධාර්මිකව හා ගුණ යහපත්ව කටයුතු කරනවායි සිතින් තදින්ව අදිෂ්ඨාන කිරීම. අංග 9 ගරා වැටුණු වෙහෙර විහාර හා භාවනා කරන භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ආරණ්‍ය සේනාසන සඳහා අඩුපාඩු සොයා බලා උදව් උපකාර කිරීම. ඒවා පිරිසුදු කිරීම. භාවනා කටයුතු කරන භික්ෂුන් වහන්සේලා සිටින කුටි සෙනසුන් සක්මන් මළු ඒ වගේම වැසිකිලි කැසිකිලි වගේම පෑන් පහසු වන ස්ථාන ආදී ඉදි කිරීම ඕ තමාට හැකි අයුරින් උදව් උපකාර කිරීම. ඒ සඳහා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා උදව් කිරීම. අංක 10 අමාවක දිනක විදුලි ආලෝකය අඩු සාමාන්‍ය පන්සල් තියෙනවා. අන්න ඒ වගේ පන්සල් වලට පොල් තෙල් බෝතලයක වගේ ප්‍රමාණයක පහන් පත්තු කිරීම. අංක 11 භික්ෂුන් වහන්සේලා උදෙසා පාවහන් පූජා කිරීම. අංක 12 පොදු වැසිකිලි බස් හෝල්ට් වැනි ස්ථාන ඉදි කිරීමට උදව් කිරීම. එවැනි ස්ථාන පිරිසුදු කිරීම. ඒ වගේම ගමන් කිරීමට අපහසු වලගොඩලි සහිත වලවල් සහිත පාරවල් ප්‍රතිසංස්කරණය කිරීම හා එවැනි කටයුතු සඳහා උදව් කිරීම. අංක 13 මංමාවත් අයිනේ එහෙම නැත්නම් මිනිසුන්ට සතුන්ට සෙවණක් පිහිටක් විය හැකි ස්ථානවල ප්‍රයෝජනවත් ඖෂධමය වටිනාකමක් වැඩි ගස්වැල් වර්ග රෝපණය කිරීම. උදාහරණයක් විදිහට කොහොඹ ගස්, නුග ගස්, නාගස්. ඒ වගේම අනාගතයේදී ඒ ගහේ පළදරලා පළදාව මගින් සතුන්ට මිනිසුන්ට ප්‍රයෝජනක් වන ගස් තියෙනවානේ. කොස් ගස් වැනි, දෙල් ගස් වැනි අන්න ඒ වගේ ගස් රෝපණය කිරීමත් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අංක 14 මරණයට කැප වුණු වද බන්ධනයට කැප ලක් වෙලා ඉන්න සතුන් ඉන් මුදවා ගැනීම. අංක 15 නිර්මල බුදුදහම සහිත ධර්ම පුස්තක නොමිලේ බෙදා හැරීම. අංක 16 විෂ්ණු ආගෝරය ඒ වගේම ශනි මුත්‍රංග යන්ත්‍රය, ඊට පස්සේ අභිසම්විධාන යන්ත්‍රය, දස දිසා යන්ත්‍රය, නවගුණ යන්ත්‍රය වැනි ශාස්ත්‍රානුකූලව නිවර්දිව ජීවන් කරන ලද යන්ත්‍ර පැළඳීම. ඒ වගේම ජන්ම කේන්ද්‍ර පරීක්ෂාවක් අනතුරුව කාක නිල් වැනි මැණික් ගල් පැළඳීම. අංක 18 මහලු නිවාස හා වැඩිහිටි නිවාස සඳහා දන් දීම. අංක 19 දුප්පතා අසරණකම නිසා නැත්නම් සමාජයේ පහත් කුලයකයි කියලා සම්මත කරන ලද පහත් කුලයේ සිටින අය සඳහා, ඒ කියන්නේ අසරණ අය සඳහා ඒ පුද්ගලයන්ට හෝ පවුල් වලට උදව් උපකාර කිරීම. අංක 20 නිවැරදිව කේන්ද්‍රය පරීක්ෂා කර සෙනසුරට අදාළ හෝ වෙනත් ග්‍රහයකට අදාළ වන පරිදි මැණික් ගල් පැළඳීම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ මෙතනදී මම කතා කරා ප්‍රතිකර්ම 20ක් විතර, වත්පිළිවෙත් 20ක් විතර. ඉතින් ඔබට කැමති දෙයක් තෝරාගෙන ඔබට පහසු අයුරින් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා මම යෝජනා කරනවා. මෙහිදී මතක් කළ යුතු වැදගත් දෙයක් තමයි බොහෝ විට ඒ රාෂ්ට්‍රක අපලකාරී තත්ත්වයේ වැඩිහිටියන්ට ප්‍රබලව විපාක දෙන අතර කුඩා දරුවන්ට විපාක දෙන කාලවලදී ඊතරම්ම ප්‍රබලව බලපාන්නේ නැති බවත් කිව යුතුයි. නමුත් කුඩා දරුවන්ට වුණත් සෙම්පීනස් රෝග උස්සන්න වීම, නිතර විවිධ අසනීප තත්ත්වයන් ඇතිවීම, උදරය සම්බන්ධ රෝග, උණ රෝග, ඇඟ ගැස්සෙන රෝග, සන්නි රෝග, ඒ වගේම වාතාමාරු රෝග ඇති වෙන්න පුළුවන්. තවත් මතක් කළ යුතු වැදගත් කාරණයක් තමයි මනුෂ්‍ය ජීවිතයට ඇති කරන ප්‍රධාන ග්‍රහය සෙනසුරු ග්‍රහය පමණක් නොවේ. තවත් ග්‍රහයන් සිටිනවා ඔබේ ජීවිතයට, කියන්නේ මනුෂ්‍ය ජීවිතයට අපල කරදර කරන්න පුළුවන් තවත් බොහෝ ග්‍රහයෝ ඉන්නවා. එහිදී මතක් කළ යුතු ප්‍රධාන කරුණු කීපයක් තමයි ඔබේ කේන්ද්‍රයේ දුෂ්ට ස්ථාන හේවත් ත්‍රික ස්ථානාධිපතීන්, ඒ වගේම 22 වෙනි දීර්ඝානාධිපති, 64 නවාංශකාධිපති වගේම බාධක ග්‍රහයන්, ඔබේ ජන්ම කේන්ද්‍රයට අදාළ වන පරිදි සිටින සතුරු ග්‍රහයන්, ඒ වගේම රාහු, කේතු, කුජ, රවි වැනි ග්‍රහයන් මගින්ද ඔබේ ජීවිතයට අපලකාරී තත්ත්වයන් විවිධ අයුරින් ඇති කරන බව මතක් කළ යුතු ප්‍රධාන කාරණයක් වෙනවා. ඒ වගේම තමයි සෙනසුරු හෝ වෙනත් ග්‍රහයක ඇති කරන අපල උපද්‍රව වගේම කරදරකාරී අවස්ථාවලදී ඒ දේවල් ජීවිතයට ආශිර්වාදයක් කරගෙන ඔබේ ජීවිතය වෙනදාටත් වඩා ඉතා ධාර්මිකව ආගමනානුකූලව ගෙන පවත්වාගෙන යන්න පුළුවන් නම් බොහෝමත්ම හොඳයි. ඒ වගේම ඒ වගේ එවැනි කටුක දුක්බර අවස්ථාවන් ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගෙන ඒක අවස්ථාවක් කරගෙන එයින් ජය ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම කුමන අපල කරදර ප්‍රශ්නාවක් ඔබේ ධෛර්යය, උනන්දුව, කැපවීම, උත්සාහවන්ත බව, මනා සිහි කල්පනාව, ඒ වගේම උපක්‍රමශීලී ඥානය, ඉවසීම, ඒ වගේ දේවල් මගින් ඔබේ ජීවිතයේ පැන නගින බොහෝ ප්‍රශ්න ගැටලු වලට පිළිතුරු බොහොම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් බවත් කිව යුතුයි.
මම මේ වීඩියෝ එක අවසානයේ කිව යුතු වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි මේ කතා කරපු දේවල් වලින් ඔබට පහසු දෙයක් එකක් හෝ කීපයක් කරගන්න. මේ දේවල් අතීතයේ සිට පැවත එන දේවල්. ඒ වගේම ඍෂිවරුන් විසින් හඳුන්වා දීලා තියෙන, පෙන්වා දීලා තියෙන දේවල් තමයි. මේ තුලින් මම ඔබ අපහසුතාවයට පත්ව අමාරුවේ දැමීමක් නෙවෙයි කරන්නේ. ඔබට පහසු වෙන එකක් හෝ කීපයක් කරගන්න. ඒ කරගෙන ඔබේ ජීවිතය සුවපත් කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක අවසානයේ දක්වා රැඳී සිටි ඔබ සියලු දෙනාට බොහොමයක් ස්තුතියි. තෙරුවන් සරණයි. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ප්‍රශ්නයක් ඒ වගේම නොතේරුණු තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියේදීත් මම යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධව ඒ වගේම බුදුගුණ ශිෂ්‍යාන්ති සම්බන්ධව ග්‍රහයන් සම්බන්ධව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ වගේ වටිනා වීඩියෝ අප්ලෝඩ් කර සැනින් ඔයාගේ ළඟට ගෙන්න ගන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.